හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔයාලව අදත් මගේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඉරිදා අපේ නිවාඩු දවස. ඒ හින්දා අපි හිතුවා පොඩ්ඩක් එළියට යන්න ඕන කියලා. ඉතින් අපේ ගෙවල් පැත්තේ තියෙනවා පොඩි දිය ඇල්ලක්. ඒක බලන්න තමයි අපි යන්නේ. අපේ ගෙදර ළඟ ඉඳලා ඇත්තටම ගොඩක් ළඟයි. ඉතින් අපි කියලා බලමු. ඉතින් ඔයාලවත් එකතු කරගන්නවා මගේ අද වීඩියෝ එකට. එහෙනම් අපි ඒක කියලා බලමු. ඒ දිය ඇල්ල ලස්සනද කියලා තවත් පොඩි තැන් වලට යන්න බලාගෙන ඉන්නවා. පොඩි බඩු ටිකක් ගන්න මොනවා හරි බොන්න. ඉතින් ඔයාලවත් එකතු කරගෙන එහෙනම් අපි යමු දිය ඇල්ල බලන්න. සෝල් එක මෙතන තමයි අපි ඉන්නේ. එහා පැත්තට පයින්න ඕන. එහා පැත්තට යන්නේ. තාම බස් එක නෑ. කීයට දෙන්නේ බස් එක? විනාඩි 4. තව විනාඩි 4කින් එන්නේ අවුවයි. මාළු විදියට අනේ. මේ මොනවද හොරලා තියෙන්නේ මේකේ? ඊව කමි බස්. ඊව කමි බස්. බස්වෝල්ඩ් එකේ ඉන්නේ. අපි බලමු වෙලාවට බස් එක එනවද කියලා. දැන් 4:02යි වෙලාව. කීයටද 4:02ට තියෙන්නේ බස් එක? කොහොනෑනේ තාම. බලමු. වෙලාවට වැඩ ඉතින් කිව්වට බලමු ජපානේ නේ. ඔව් බලමු. ඔන්න 4:02යි ළමයි ආව බස් එක. බස් එකේ කවුරුත් නැහැ. අපි දෙන්න විතරයි ඉන්නේ. දැන් බහින්න ළඟයි. අපි බහින්න යන්නේ. ඉතින් බස් ගන්නේ අපි යනවා. අපි දැන් බස් එකෙන් බැස්සා. මෙතන කොහමද යන්නේ? ඔව්. හරි අපි යමු. ආමේ බාලොලිය මල්. මේවා ලංකාවේ තියෙන බාලොලිය මල්. ලස්සනයි ඇත්තටම. මේ මෙතන නුතියන ඉස්සන තියෙනවනේ. ඇතුළේ වෙන තැන. ඉතින් අපි මෙතනින් යම් බලමු.
අර තියෙන දැල් පාලම ඔයා උමනාවෙන් පත් වෙනවා දනේ? මේ පල්ලෙහා කට්ටිය නානවා අපිට. නානෝ නෙමෙයි මේ කකුල දාගෙන හැම ඉන්නවා කට්ටිය. නාන්න තහනම්. මේ මෙතන පහට වහනවා. දැන් වෙලාව කීයද? 4:36යි. පහට වහනවා. ඉතින් අපි දැන් පල්ලෙහාට යනවා. ගඟට යනවා මේ පොඩක් කකුල දාන්න. අපි ආයෙත් ආපු පාලමෙන් එහා පැත්තට යනවා. මොනවද? නෑ. මෙතන ගලක් උඩ ඉඳගෙන ඉන්නවා. මොකක්ද අනේ පෑගුනේ මට හරි බයයි යන්නේ. මේ කකුට් වැඩින්නේ. කකුලෙක් නෙමෙයිනේ. කකුට්ටි. මෙරිලා. අපි දියාර ළඟට පල්ලෙහාට ආවා. ඇවිල්ලා කකුලක් දාගෙන ඉඳලා ටිකක් අපි දැන් යනවා මේ මොන හරි බොන්න. අපිට එද්දි අරගෙන ඉන්න අම්මට පුළුවන්. මේ හරි ඇත්තටම අවිස්සාවෙල්ල වගේනේ. ඉතින් මෙතන ජම්බුර ඇති සමහරක් විතර. එහෙනම් ඔහොම වෙන්න අපි එතනට යනකම් බඩගිනි මට හොඳටම අපි ආව කන්න
අපි මැක්ඩොනල්ඩ් එකට ආවේ කන්න මොන හරි අපි ගත්තා. කාලි ඉවර වෙලා ඔයාලත් එක්ක එකතු වෙන්නම්. කාලිවර වෙලා සුපර් මාකට් එකට බඩු මොන හරි ගන්න. බඩු ටික ගත්තා. අපි මේ දැන් ගෙදර යනවා. ඉතින් මම මෙතනින් මේ vlog එක ඉවර කරනවා. අපි මම තවත් ලස්සන vlog එකක් අරගෙන එන්නම්. බයි කියන්නේ. බයි පරිස්සමෙන් සතුටින් ඉන්න.